හෙලෝ ගයිස් කෝමද මොකද වෙන්නේ එමගේ දෙවැනි විඩිය එක ඔලු චෑනල්ලගේ ඉතින් දැන් පොඩ්ඩක් වර්කවුට් කරන්න හදන්නේ හවසට උදේටයි මට වර්කවුට් කරන්න කියලා තියෙන්නේ මොකද මගේ පොඩි නෙක් පේන් එකක් තියෙනවා මේ ඒකට වර්කවුට් කරන්න ඕනේ හැමදාම ඒක වෙන එකත් හොඳයි මේ ඇවිදින එකත් නතර වුණා සෙල්ලම් කරන එකත් නතර වුණා ඉතින් මේ ඔයගොල්ලොත් දැන් සාමාන්‍යයෙන් 25 වගේ පහ වුණාම වර්කවුට් එකක් කරන්න ඕන අනිවාර්යයෙන්ම දැන් අපිට 30ක් පැනලා ඉතින් මේ 30 පැන්නට බාන්න 20 තට්ටේ නිසා කැප් එක ගැලවුවොත් තට්ටේ තියෙන්නේ ඉතින් මේ 25ක් විතර පේන්නේ කමන්නේ වල එක් වගේ ඉන්නවා ඉතින් මේ ඔයාලට කියන්නේ ඇත්තටම වර්කවුට් එකක් වෙන්න ඕනේ 25 පැන්නට පස්සේ මොකද අපි ගොඩක් ෆාස්ට් ෆුඩ් ගන්න වැඩි මේ අපේ ජෙනරේෂන් එක එතකොට අපිට heart attacks කේක ලෙඩ කොලෙස්ටරෝල් ඩයබටික්ස් ඔය වගේවා එන ප්‍රවණතාවය වැඩි ගොඩක් ඒක නිසා ගොඩක් අපි වර්කවුට් කරන්න ඕනේ ඇවිදින්න ඕනේ ඔය වගේ දේවල් කරන එක තමන්ට හොඳයි ඒක නිසා ඔයගොල්ලොත් අදම වර්කවුට් කරන්න පටන් ගන්න වර්කවුට් කරන එකෙන් ඇත්තටම ගොඩක් වාසි තියෙනවා මොකද කියන්නේ දැන් උදේ පාන්දර කරනකොට මේ සාමාන්‍යයෙන් එතකොට මොකද මේ අපිට පොඩි එනර්ජියක් එනවා එකටත් ඉතින් ඒකත් හොඳ දෙයක් ඊට පස්සේ දැන් අර වැස්ස දවසක නම් ඇත්තටම පොඩ අමාරුයි මේ වර්කවුට් කරන්න උදේම ඒ වුණාට කරන්න වෙනවා කරන එක හොඳයි ඇත්තටම ඉතින් මම ඔයගොල්ලන් දෙයක් අහන්නම් බලන්න ඔයගොල්ලොන්ගේ මොනවාද චයිල්ඩ්හුඩ් මෙමරිස් තියෙන මගේ එකක් තියෙනවා මගේ නර්සරි එකේදී මම පොන්ඩ් එකට වටන දවසක් පොන්ඩ් එකට වටනට පස්සේ පොන්ඩ් එකේ මාළු යන විදිය මට තාම මතකයි ඒක මට අමතක වෙන්නේ නැහැ කවදා මොකද මේ එච්චරට මතකයි මාළුව මෙහෙම යනවා මම ඉස්සරහින් ඒක නම් ඇත්තටම මාර මේ මතකයක් ඒක ඔළුවෙන් යන්නෙම නැහැ කවදාවත් ඒ මතකේ ඒක තමයි මගේ නර්සරි එකේ තියෙන අමතක නොවන මතකේ ඉතින් අපි තවත් වීඩියෝකින් සෙට් වෙමු guys එන ඉස්සරහට පොඩි ක්ලිප්ස් අරන් එන්නම් එන ජයව කට්ටියටම see you